අප්‍රේමවන්තයිනි අද දවසේ දේව වචනය ඔබට මට ආරාධනා කරන්නේ බොරු දිවසිවරයන්ගෙන් පරිස්සම් වන්නට කියන එක තමයි අද දවසේ අපට පවසන්නේ. එතකොට අද දවසේ දේව වචනය කියවන විට ගොඩක් දේවල් අපේ ජීවිතවලට ගන්න තිබෙනවා. ගොඩාක් ගැඹුරින් මෙනෙහි කරන්නට සහ ඒ තියෙන අර්ථය තේරුම් අරගෙන ජීවත් වන්නට ඔබට මට අද දවසේ ආරාධනා කර සිටිනවා. ඉතින් අද දවසේ අපිට කතා කරන වචනය තුළ බොරු දිවසුවරයන්ගේ පරිස්සම් වන්නට කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඒ අය ඇවිල්ලා බැටළු වෙස්ගෙන පැමිණියත් ඒ අයගේ ඇතුළාන්තය රෞද්‍ර වෘකයන් මෙන් පැමිණෙනවා කියන එක. ඒ කියන්නේ දැන් අපි දන්නවා හොඳ ගස්සේ අපි නලන්නේ හොඳ ඵල. ඒ වගේම නරක ගස්සේ නලා ගන්නට පුළුවන් නරක ඵල. එමන් නැත්නම් ඒ ඵල නොදරන දේවල්, ඒ කියන්නේ අපිට කන්න බැරි දේවල්, අපිට භාවිතයට ගන්න බැරි දේවල්. ඒ වගේම තමයි නරක ගස්සේ හොඳ ඵලවත්, ඒ වගේම හොඳ ගස්සේ නරක ඵලවත් එන්නේ නැහැ කියලා කියන්නේ. ඒ වගේ මේ බොරු දිවසවරයන් කියලා කියන්නේ ඒ අයගේ ජීවිතේ ඒ අය කියන දේ නෙවෙයි එයාගේ ජීවිතේ සිදු කරන්නේ. එයා කොච්චර වචන වලින් ප්‍රකාශ කරත් එයාගේ අතුලාන්තයේ එයාලා තමන්ව උසස් කරගන්නට දෙවියන්ගේ වචනය ප්‍රකාශ නොකරන අය. ඒ කියන්නේ අපිව උසස් කරගෙන දෙවියන්ව පහතට දාලා දෙවියන්ව උසස් කරන පුද්ගලයන්ගේ ජීවිත නෙවෙයි කියන එක. එතකොට ඒ අය ඒ තමන්ව තමයි ප්‍රසිද්ධ කරන්නේ. තමන්ව තමයි තමන්ගේ ඒ ජීවිතයට තමයි මුල් තැන් දෙන්නේ. තමන් මත තමයි යැපෙන්නේ. එතකොට දෙවිඳුන් මත යැපෙන්නේ නැහැ. ඒ නිසායි කියන්නේ ඒ අය ප්‍රකාශ කරන හැම වචනයක්ම එයාගේ ජීවිතේ සිදු නොවන බව. ඒතර ඔබේ මගේ ජීවිතේත් අපේ දෛනික ජීවිතේ අපි ජේසුව කොච්චර දුරට අත්දැකලා තියෙනවද? ඒ අත්දකින අපි ඒ අත්දැකීම තමයි අපේ ජීවිතේ සුභාරංචි වටපත් වෙන්නේ. අපි කොච්චරනම් අපි උන්වහන්සේ ගාවට ලං වෙනවද? එච්චරටම උන්වහන්සේ තුල අපිට පළදරන්නට පුළුවන් කියන එක. ඒතර එයාගේ සුදාහත්මන වහන්සේගේ මඟ පෙන්වීම තුල තමයි ඒ දේ සිදු වෙන්නේ. ගලාතිපුරමට ලියන ලද 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය තුල සඳහන් කරන්නේ අනේ එලෙසයි. ඉතින් මා ප්‍රේමවන්තයනි, අද දවසේදී අපි මේ සිතුවිලි හැටියට අද මේ දේ මෙනෙහි කරලා බලමු. ඒතර ගොඩක් අය ඉන්නවා අද දවසේ වචනය මෙනෙහි කරන, ඒ වගේම ඒ වචනය තුළ ජීවත් වෙන්න උත්සාහ කරන අය. ඒ අයගේ ජීවිත දවසින් දවස වැඩි වර්ධනය වෙන්නේ, දවසින් දවස දියුණු වෙන්නේ. ඒක උන්වහන්සේ කියන්නේ මම සර්ව සම්පූර්ණ සිටින්නාක් මෙන් ඔබත් සර්ව සම්පූර්ණ සිටින්න කියලා. අපි හැම කෙනෙක්ම වන්දනා වේ ගමනට සහභාගී වන සහ යෙදී සිටින අය. ඉතින් මේ වන්දනා ගමන තුල මෙන්න මේවැනි අත්දැකීම් අපේ ජීවිතයේ තිබෙනවා. ඒ නිසා අද දවසේදී අපි අන්නේ එවැනි අයගෙන් පරිස්සම් වෙමු. ඒ කියන්නේ තමගේ ජීවිතේ තමන්වත් හරියට ජීවත් වෙන්නේ නැහැ, තව කෙනෙක්ව ජීවත් කරවන්නෙත් නැහැ. ඒ වගේම නොමග යවන ගොඩාක් අය ඉන්නවා. ඔබට සමහරවිට කියන්න පුළුවන් පල්ලි ගිහලා වැඩක් නැහැ, පල්ලි ගිහලා මොනවද ලබා ගන්න පුළුවන් කියන ඒ අය වගේ අය ගොඩාක් අය ඉන්නවා. හරිද කියන්න දේව වචන තුල ජීවත් වන්නට ආරාධනා කරන අය ගොඩාක් අඩුයි. ඒ නිසා අන්න එවැනි අයගෙන් පරිස්සම් වෙන්න. ඔබට ගොඩක් දේවල් දෙනවා, ඔබට ගොඩක් දේ උදව් කරනවා. නමුත් ඔබව දහන්නේ පහතටයි. ඒ වගේම ඔබව යවන්නේ ඔබ අයහපතටයි ඔබව යොමු කරන්නේ. ඒ නිසා එවැනි අයගෙන් පරිස්සම් වෙලා ජීවත් වන්න උත්සාහ කරන්න. දෙවිඳුන්ව ඔබේ ජීවිතේ මුල් තැන් කරගෙන ජීවත් වන්න. එතකොට කිසි ප්‍රශ්නයක් ඔබේ ජීවිතේ පැමිණෙන්නේ නැහැ. ඔබ එතකොට සුදාත්මන වහන්සේ ඔබව හරි මඟට යොමු කරනවා කියන පණිවිඩය මතක තබාගෙන ජීවත් වන්න. හැමෝටම ජීසුස් පිටයි.